හරි මට තව ප්‍රශ්නයක් මතුණා. එකක් ඔබ කිව්ව ජනතා විමුක්ති පෙරමුණ යම් කිසි ක්‍රියාමාර්ග වැඩසටහන ඉදිරිපත් කරනවා ජනතාව පැත්තෙන් සමාජවාදී කර යාමේ ගමනකුත් එක්ක. හැබැයි ජනතා විමුක්ති පෙරමුණට ජනතාව ඡන්ද දිලුවට පස්සේ ඡන්ද දෙන්නේ නැහැ. අඩුයි. තව පැත්තකින් රටේ තිබෙන යුද්ධය කියන ප්‍රශ්නයක් විදිහට දැකපු දේ වර්තමාන ජනාධිපතිතුමා ඒක අහවර කළා. හැබැයි ඔහුට ඡන්දය ලැබෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? බොහොම හොඳ ප්‍රශ්නයක් ඒක නිකන් මේ මට හොඳ ෆුල් ටොස් පන්දුවක් ඒක අතෝසියෝ. දැන් මාත් අහන්නේ ඔබේ ප්‍රශ්නේම තමයි. කියන්නේ දැන් මම අහන්නේ උගුර ලේ රහ වෙනකන් ජනතා විමුක්ති පෙරමුණ channel එකක බැලුවත් පත්තරයක බැලුවත් ජනතාව කියනවා. ඒ කියන්නේ ජනතාවට කරන සේවය කියනවා ඒගොල්ලෝ ජනතාව වෙනුවෙන් පිණි හිටින හැටි කියනවා රට බේරගත්ත හැටි කියනවා. හැබැයි ඡන්දය ඉල්ලුවම රට විනාශ කරන රටේ අපි තුන් මේගොල්ලම කියන රටේ සભ્યත්වය විනාශ කරන රටේ ආර්ථිකය කොල්ල කන මං කොල්ල කන මං පහරන්නෝ කියලා මේ හඳුනන අය මේගොල්ලෝ දිනනවා. දැන් මම මගෙන් අහන ප්‍රශ්නේ තමයි මාර වැඩක් නෙමේක. මහජනයා එතකොට මහජනයාට බැරිද හොඳ නරක වෙන් කරගන්න. එහෙම නැත්නම් මහජනයාට බැරිද මේ අපි වෙනුවෙන් පෙනී හිටින්නේ කවුද කියලා තේරුම් ගන්න. බබාලාද? මහජනයා කියන්නේ බබාලාද? නෑ. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ මේකයි. ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්නේ අහලා නැහැ කවදාවත්. මේ වැඩසටහනින් තමයි පළවෙනි වතාවට මම හිතන්නේ මේ ගැන දැනගන්නෙත් ඒගොල්ලන්. මම කියන්නේ මේකයි. මහජනයා මේ පහුගිය ඡන්දේ දක්වාම මහජනයා දන්නවා කවුද හොඳ කියලා දන්නවා. ඒගොල්ලෝ හොඳටම දන්නවා JP එක හොඳයි කියලා. දැනගෙන හොඳ ඇඟපත් වෙන්න දෙන්නේ නැහැ. මොකද ජනතාව දන්නවා ජනතාව නරකයි. ඒ කියන්නේ මිනිසුන්ට ඕනේ එහෙම රට හදන්න නෙවෙයි ඕනේ මං කියන්නේ. ඒ කියන්නේ මිනිසුන්ට ඕනේ මේ මගේ වචන වලින් කිව්වොත් එහෙම මිනිස්සු ෆුල් ආතල්ලයකින් ඉන්නේ දැන් මේ කාලේ. අපේ රටේ මං කියන්නේ නැහැ ගැමි ජනතාව කියලා. ඒ කියන්නේ ග්‍රාමීය ප්‍රජාව ඉන්න ආතල්ලයකින් දෙමළට දුන්න අපි ගේම් එක කියලා. ඒතකොට ඒ ඡන්ද ප්‍රමාණය එහෙන් වෙනවා. දැන් අපි ගත්තොත් බත්තර මුල්ලා රේමේ දැන් මේ වගේ ප්‍රදේශවල ගත්තම මට දැක්කේ හැමෝම ඉන්නේ ෆුල් විනෝදෙන්. ඒ තමයි පාරිභෝගික භාණ්ඩ ඕනේ තරම් ගන්න පුළුවන්. තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන්. තමන්ගේ අනන්‍යතාවය Facebook එකට ගිහිල්ලා එක එක විදිහට යලි හොයාගන්න පුළුවන්. තමන් පිරිමි නම් තමන් ගෑනුයි කියලා Facebook එකට ඇතුල් වෙන්න පුළුවන්. තමන් ගෑනු නම් පිරිමි අනිත් පැත්ත මාරු වෙන්න පුළුවන්. ඔය වගේ ලිංග මාරු කරන්න පුළුවන්. ප්‍රදේශ මාරු කරන්න පුළුවන්. දැන් සමහර කොළඹ ජීවත් වෙනකොට තමන්ට කියන්න පුළුවන් මම වොෂින්ටන් ඉන්නේ කියලා. මේ වගේ විශාල අනන්‍යතා මාරු කරමින් පුදුමාකාර නිදහසක් ලැබමින් මිනිස්සු ජීවත් වෙනවා. ඒ මැද්දට යකෙක් කඩාපාත් වෙනවා වගේ JVP එක පැනලා කිව්වම මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ කියලා මිනිස්සු hina වෙලා කියන පිස්සු රංචුවක් කියලා. ඉතින් මම කියන්නේ අපි වහාම මැදිහත් වෙලා අපි මිනිසුන්ට තේරුම් ගන්න ඕනේ ජනතාව දන්නවා. අන්න ඒකයි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ විසඳන්න දැනුම හරියන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. ඒ කියන්නේ දැන් බොහෝ වෙලාවට වාමාංශික පක්ෂ කතා කරනකොට බලන්න වික්‍රම බහුරු සහෝදරයාගෙන් ඉඳලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ ජනතාවට අහවල් දැනුම නැහැ. ඒ හින්දා තමයි මේගොල්ලෝ දුක් විඳින්නේ. එහෙම නැත්නම් මේගොල්ලෝ මේ පරිහානිගත මේ දේශපාලකයන්ට ඡන්ද දෙන්නේ. නැහැ. මම හොඳටම දන්නවා. ජනතාව හරියටම දන්නවා මේ ඡන්ද ඉල්ලන්නේ කවුද කියලා. මෙයාට ඡන්ද දුන්නා මොකද වෙන්නේ කියලාත් දන්නවා. ඒකයි මම කියන්නේ මේක දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක අර ගණිතයේ දන්න නැති කෙනෙකුට ගණිතය උගන්වනවා වගේ ඉගෙනුවයි කියලා ජනතාව වෙනස් වෙන්නේ නැහැ. ජනතාව මැද්දට පැනලා ජනතාවගේ විනෝදය විවේචනය කරන්න ඕනේ.